ඔන්න කාලෙකට පස්සේ අපි දෙන්න ගෙදර යන්න හදන්නේ. ඇත්තටම කිව්වොත් අපි දෙන්න නෙමෙයි අපි 4 දෙනාම. අපේ කොකෝයි බනීත් මේ පාර ඔන්න අපිත් එක්ක ගෙදර යන්න එනවා. කොයි බණී දෙන්න මෙයාලගේ මාල නැති කරගෙන ඒ හින්දා ඔන්න අලුතෙන් දෙකක් ගත්තා. නිල් පාටේ කාට? කොකොට? පොතු පාටේ මනියද? අවිස්සාවෙල්ලෙන් යන කැලණි වැලි කෝච්චියේ කොකාකෝලා බ්‍රෑන්ඩින් කරලා ලංකාවෙම ට්‍රේන් මෙහෙම කරා නම් ලස්සනයි නේ. මේ දවස්වල TikTok එකේ හැමෝම මේ මැංගෝ අයිස්ක්‍රීම් එකක් ගැන දාලා තිබ්බා. ඒක මේකම දන්නේ නැහැ. හැබැයි මේක නම් ප්‍රහයි. අපේ ගමේ යනවා කියන්නේ සාමාන්‍යයෙන් වහිනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඒ වැස්සේ මේ වගේ මුරුක්කුටික්කොත් කකා යනවා කියන්නේ මෙන්න මේ මේවා මම ටවුන් එකේ දැකලා නැහැ නේ. වකරි දැකලා තියෙද මේවා. මේවා අපිට ගමේ යද්දි විතරයි හම්බ වුනේ. ගමේ යනවා කියන එක එකwidehatකින් ලේසි වැඩකුත් නෙමෙයි. පේනවනේ පාර කොහොමද කියලා. පාත වාහනයක් ආවොත් ඉතින් යට ඉවරයි. ඔයාලා විශ්වාස කරයිද දන්නේ අපේ ගෙදරට යන්න තියෙන රක්ෂිත වනාන්තරයකුත් මැද්දෙන් මේ තියන්නේ වනාන්තරේ. මේ වනාන්තරේ මෙන්න මේගේ ආගන්තුකයොත් මේ දවස් ටිකේ ඉන්නවා. හැබැයි මෙයාලා මෙහෙට ආйти අය නම් නෙමෙයි. ඔයාලා දන්නවනේ අපේ පැත්ත කඳු පැත්තක්. ඉතින් එයාලා වගේ අය මේ සාමාන්‍යයෙන් ඉන්න බෑ. හැබැයි ඔන්න දැන් එයාලත් මෙහෙට බෝ වෙලා. අපේ ගෙදර යන පාරේ මං ආසම ටික තමයි මෙන්න මේ හරිය. චුට්ටක් බලන්නකො කොහොමද කියලා. ඔන්න ඔය තියෙන්නේ අපේ ගෙදර. ඔන්න බලන්නකො අපිව පිළිගන්න එන කට්ටිය. ගමේ ආපු ගමන් ඉස්සෙල්ලම කරන්නේ කන්න බොන්න දේවල් හොයන එක. මේ පාර ඔන්න තියෙනවා රඹුටන්. ගෙදර ආවට පස්සෙත් ඔන්න වැස්ස පටන් ගත්තා. ඉතින් අපි දෙන්න අපේ ගෙදර උස්සම තැනට වෙලා හුලං විස්කෝතුකුත් කකා වටපිට බලන ගමන් ඉන්නේ. බලන්නකෝ මෙතෙන්ට පේන view එක කොහොමද කියලා. අපි ඉතින් ඉන්නේ කන්දක් උඩ. අපේ ගේ තියෙන්නේ කන්දක් උඩ. ඉතින් බලන්නකෝ view එක කොහොමද කියලා. ඔන්න රැට කණ්ඩ ස්පෙෂල් කෑමකුත් අපිට තියෙනවා. ඔන්න බලන්න රෑ කෑම දෙනකන් කට්ටිය බලන් ඉන්න විදිහ. අම්මෝ මාළුවෙක් එහෙම එළියට ගත්තොත් මෙයාලා කෑ ගහන විදිහ ඔයාලට දැන් මැවිලා පෙනේ. good morning bunny. ඔන්න පහෝදා උදේ අපිටත් කලින් බණියා නම් නැගිටලා. මේ බලන්නකො මේ තියෙන්නේ අපේ අම්මගේ මල් වත්ත. අපේ අම්මා ගොඩක් ආසයි මල් වවන්න. ඉතින් මුළු වත්තෙම එක එක විදිහ ලස්සන මල් එයා හැම තැනම වවලා තියෙන. ඉතින් උදේ පාන්දර නැගිටලා එළියට ආවහම දැනෙන ෆීලින් එක ඔයාලට කියන්න ඕනේ නෑ නේද මේ හිතලත් එක්ක. ඔන්න උදේට කණ්ඩ හදන්නේ ඉන්දියාප්පයි පොල් සම්බෝලයි. ඔයාලා ලාවුලු කාලා තියෙද? අපි නම් කාලෙකින් මේ ලාවුලු ගෙඩියක් හම්බුනේ. අපේ අම්මා ඉතින් මොන වැඩේට කොහෙට ගියත් මෙයාලා දෙන්නෙක් තුන් දෙනෙක් අනිවාර්යෙන් පස්සෙන් එනවමයි. මොන වැඩේ කරත් එයාලගෙන් නම් බේරෙන්න වෙන්නේ නැහැ. ඔන්න ගෙදර ඇවිල්ලා දවල්ට පොඩි ස්පෙෂල් කෑමක් හදන්න යන්නේ. ඔයාලා බලන් ඉන්නකො මොනවද හදන්නේ කියලා. ස්පෙෂල් නොවෙන්නත් පුළුවන්. හැබැයි අපිට නම් පොඩ්ඩක් ගමේ ආවම මෙහෙම කෑමක් කන්නේ ස්පෙෂල්. ඉස්සෙල්ලාම වට්ටක්කා. ඊට පස්සේ ඔන්න ගොට්ටුකොළ සම්බෝලයක් හදන්න යන්නේ. ගොට්ටුකොළ පොඩ්ඩක් මලවලත් එක්කම. ඔන්න ඊළඟට හදන්න යන්නේ කරවල බැදුමක්. කරවල බැදුමක් හොඳට ලුණු දාලා හෝමෙරිස් දාලා සැරට හදන්න යන්නේ. පේනවනේ ඉතින් අපේ ගෙදර වැඩ කරද්දි බලන් ඉන්න කට්ටිය කොහොමද කියලා.
මෙයාලගෙන් බේරිලා කරවල කෑල්ල කපනවා කියන එක ඉතින් කරන්න හරි අමාරු වැඩක්. ඔන්න දවල් කෑම කන්න හදන්නේ. ඉතින් ගමේ ඇවිල්ලා මැටි කෝප් එක දවල් කෑම කද්දී රස කොහොමද කියන්න ඕනේ නෑනේ. ඉස්සෙල්ලම වට්ටක් කරලා ඊට පස්සේ අපිට තියෙනවා ගොටු කොළ මැල්ලුමක් මලවලා. ඊට පස්සේ තියෙනවා ටිකක් සැරට හදපු කරවල බැදුම. කෙලවුන් නොනේ කටට. ඩෙසර්ට් එකට කන්න හදන්නේ කෑල්ල. මෙහෙට ඉතින් වහිනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඒ හින්දා වැඩි ගණන් ගන්න එපා හැමතැනම වතුර තිබ්බට. අපි අදම කොළඹ යන්න ඕන හින්දා ඔන්න අපේ අම්මා අපිට අරන් යන්න පොල් එලි ගහනවා. කොළඹ පොල් ගණන් වුණාට මෙහෙනම් අපිට කන්න ඇත්ති තරම් පොල් තියෙනවා. අපේ ඉතින් කෑම් වලට හැමදාම අලුත් ෆ්‍රෙෂ් පොල් දාලා තමයි අම්මා හදන්නේ. ඒකනේ සාමාන්‍යයෙන් ගමේ ආවහම කෑම රසට තියෙන්නේ. පොල් විතරක් නෙමෙයි ගමෙන් තව එකතු කරගන්න පුළුවන් අඩුම කුඩුම ඔක්කොම ටික පටවගෙන ඔන්න අපි අහපව් කොළඹෙන්න හදන්නේ. ඉතින් ඔයාලා ආසද මේ වගේ තවත් ගමේ වීඩියෝ එහෙම බලන්න? එහෙනම් ඉතින් අපිව subscribe කරලා තියන්න. අපි ඊළඟ පාර ගමේ යද්දිත් මේ වගේ වීඩියෝ එකක් ගේන්න. අපි මේ පාර හදිස්සියෙ ගිහින් එතකොට වැඩි පෙන්වන්න දේවල් නැහැ. ඊළඟ පාර යද්දී තව ගොඩක් දේවල් තියෙනවා ගමේ කෑම අපේ ගෙදර පෙන්වන්න. ඉතින් ඒවා බලන්න නම් අපිව subscribe කරලා තියන්න. අපි හම්බෙමු ඉක්මනටම ඊළඟ වීඩියෝ එකකින්.